Hello friends, welcome back. ඉතින් යාළුවනේ මේ වීඩියෝ කාටද කියලා බැලුවොත් මට අඩුම මුදලක් යොදලා ඒ කියන්නේ friends cost එක අඩුවෙන්ම මට වීඩියෝ එඩිටිං ඒ වගේම ගේමින් all purpose ඒ කියන්නේ හැම දෙයකටම ඒ වගේම වැදගත්ම දේ ඒක කරන්න ඕනේ මට latestම technology එකකින් latestම graphic card එකක් ඕනේ. එහෙම කියන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක ඔයාටමයි friends. ඉතින් friends මෙතන වැදගත්ම highlightම දේ latestම technology එක අපිට ගන්න පුළුවන් අඩුම මුදලකින්. ඒක කොහොමද කියන එක තමයි අද අපි කතා කරන්නේ. ඉතින් යාළුවනේ කතා කරමු RTX 5060. RTX 5060 launch වෙලා මාස 7ක් 8ක් වගේ වෙනවා. ඉතින් යාළුවනේ මේ mid range entry level card එකේ ලොකු magic එකක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම worth ඇත්තටම වටිනවද? හොඳ performance එකක් තියෙනවද? ඒ සියලුම දේ මේ වීඩියෝ එකේ අපි practically ඔයගලන්ට පෙන්වන්න යනවා. ඉතින් යාළුවනේ මෙතන තියෙන අපි ගාව RTX 5060 colorful battle AX. first look එක card එක neat and clean ඒ විදිහටම professional ගතියට තියෙනවා. ඉතින් මේ කාඩ් එක ඇතුලේ මොනවද තියෙන්නේ? ඒක ගැන කතා කරනවා නම් එකක් දෙකක් නෙවෙයි friends. ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඉතින් අපි වැදගත්ම දේවල් ටික කතා කරමු. කුඩා කෝස් totally 3840ක් කුඩා කෝස් තියෙනවා මේකේ. ඒ වගේම යාළුවනේ VRAM එක බැලුවොත් 8GB තියෙනවා අපි ගාව. memory bus speed එක 128 bit. ඒ වගේම යාළුවනේ memory bandwidth එක 448GB per seconds. ඒ වගේම 4th generation ray tracing course තියෙනවා මේකේ. ray tracing course 30ක් තියෙනවා. ඒ කියන්නේ 58 T-flocks වාට දෙන්න පුළුවන් ඒකෙන්. and friends තව තියෙනවා මේකේ 5th generation tensor course. ඉතින් friends ඒ ගොඩක්ම බලපන්නේ AI වලට. හරිද? AI ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඉතින් tensor course 120ක් තියෙනවා මේකේ. ඉතින් ඒකේ මේ කාඩ් එක දෙනවා 614ක් AI tops. and friends බලගන්න දේ Nvidia DLSS 4 ඒක friends මේකේ අන්තර්ගත වෙනවා. මේකෙන් මොනවද දන්නවද වෙන්නේ? multi frame generation කරන්න පුළුවන්. ඔය යාළුවනේ Cyberpunk, Hogwarts Legacy ඒ වගේ තියෙන game FPS 400 ගානකින් play කරන ඕගොල්ලෝ බලලා ඇති. ඉතින් friends එච්චර smooth විදිහට කරන technology එක මේ කාඩ් එකේ තියෙනවා. ඒක තමයි යාළුවනේ කියන්නේ multi frame generation කියලා. and TDP එක කොහොමද කියලා බැලුවොත් 145 watts. මේක යාළුවනේ entry level mid range එකට ප්‍රමාණවත් සුපිරිම ගානක්. ඒ වගේම ඔයා ultra process use කරලා මේක run කරන්න යනවා නම් 750ක් ඒ වගේ ගානක් ගැලපෙනවා. ඕක යාළුවනේ next අපි දැන් බලන්න යන්නේ benchmark time. මේකේ full performance එක අපිට දැනගන්න ඕන නම් අනිවාර්යයෙන් benchmark test එකක් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ benchmark එකට මම use කරපු PC එක තමයි Ryzen 7 9800X3D කියන PC එක. ඒක RAM එක 6000 MHz speed එකක් තියෙන 32GB RAM එකක්. මුලින්ම අපි මේකේ gaming performance එක බලමු. Cyberpunk game එකේ 1080p ultra settings උපරිම settings දාලා RTX off කරලා හරිද ray tracing off කරලා FPS 108ක් ගත්තා අපි. ඒ වගේම යාළුවනේ අර magic එක අර multi frame generation ඒක on කරලා අපි play කරොත් 237ක් FPS අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම අපි බලපු අනිත් ගේම් එක Hogwarts Legacy ඒකේ RTX off කරලා raw benchmark එක 122ක් FPS. ඒ වගේම multi frame generation එකේ ඔයගොල්ලෝ බලන්න FPS 300 ගාණක් ඇවිල්ලා තියෙනවා 311ක්. ඊළඟට RDR2 මගේ favoriteම ගේම් එක Red Dead Redemption 2 ඒක RTX off කරලා FPS 90ක් ලැබිලා තිනවා. ඒ වගේම DLSS on කරලා 104 FPS අපිට ලැබිලා තිනවා. ඉතින් යාළුවනේ මේ සියලුම දේ අපි බැලුවේ 1080p. හැබැයි අපි මේක 2K switch කරොත් මොකද්ද වෙන්නේ? Cyberpunk RTX off කරලා 59 FPS. ඒ වගේම Cyberpunk MFG එකේ 120 FPS. ඒ වගේම අනිත් ගේම් එක 70 FPS එනවා off කරලා on කරලා 200 FPS and RDR එකේ RTX on කරොත් 80 FPS. ඊට පස්සේ අපි බලන්නේ productivity. gaming බැලුවා දැන් බලන්නේ productivity. ඉතින් Premiere Pro එකේ අපේ ප්‍රොජෙක්ට් එකක් මේක run කරා හරිද? ඒකේ rendering time එක 1.55 minutes එකෙන් මේක ඉවර කරලා දීලා තියෙනවා. ඔයගලන්ට S2 බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට අපි බලමු Blender. අපේ classroom project එක render කරලා බලමු. මේක අපිට කරලා දීලා තියෙනවා 39 seconds එකෙන්. ඉතින් මේක ඇත්තටම හොඳ පට්ට performance එකක්. දයාලෝනේ අපි දෙකේම gaming productivity දෙකේම අපි benchmark ටික බැලුවා. හරිද? දැන් අපි නිගමනයට එමු. මගේ මතය තමයි 1080p නම් පට්ටම පට්ට. මොකද දැන් අපි හුඟක් අය පරණ cards තමයි use කරන්නේ. හරිද? පරණ cards වලට පොඩ්ඩක් තමයි මේකේ මිල අධික. ඒ විදිහට compare කරද්දි මේක 2026ට සුපිරිම card එක. හැබැයි 2K මේකේ 8GB එක මදි. ඒක තමයි ඇත්ත friends. පොඩ්ඩක් මදි. හැබැයි 2K පුළුවන්. හැබැයි perfect කියලා මම කියන්නේ. හැබැයි friends මේකේ අර frame generate කියලා තියෙනවානේ. අර ඩබල් කරන එක. ඒම කරද්දි 60 FPS එකේ smoothness එක අපිට ලැබෙනවා. හරිද? හැබැයි original setting ඒ කියන්නේ original විදියට ගත්තොත් මට සැටිස් නෑ. අර කැවිල්ලා අමතර දෙන්නේ මේ කාඩ් එකේ තියෙන මැජික් කියන්නේ
ඒ මැජික් එක දැම්මොත් හොඳයි. එහෙම නැතුව ඔරිජිනල් විදියට මූණ දුන්නොත් ඒක පොඩ්ඩක් අඩුයි ෆ්‍රෙන්ඩ්ස්. දැන් යාළුවනේ ඇයි 1080p මේකේ හොඳ? ඒ වගේම 2K වලින් ඇයි මේක ගුටි කෑවේ? ඇයි එහෙම උනේ? ඒක යාළුවනේ ඕගොල්ලෝ දැන් මම කියලා දෙන්න යන්නේ. ඒක බලන්න මායෝයි දෙන්න බලන්න ඕනේ මේකේ requirements ටික. ඉතින් යාළුවනේ පළවෙනි ස්පෙක් එක තමයි කුඩා කෝස්. මේකේ කුඩා කෝස් 3840 කුඩා කෝස් තියෙනවා. අපි 4060 එකට කම්පෙයාර් කරද්දී ඒකේ තියෙනවා 3072ක් කුඩා කෝස්. මේක ඒකට වඩා වැඩි. හරිද? ඒ වගේම Tensor Cores 5th generation තියෙනවා. ඒකට AI top 600 එකට වඩා දෙන්න පුළුවන්. and 4060 එකත් එක්ක අපි කම්පෙයාර් කරොත් ඒකේ තියෙන 4th generation ඒ වගේම AI tops 240 ගානක් තමයි දෙන්න පුළුවන් ඒකට. ඉතින් මේකේ දැක්ක ගමන්ම තේරෙනවා අරක තමයි වැඩි. and ඒ වගේම ray tracing cores 4th generation ඒකෙන් අපිට T-flops 50කට වැඩි ගන්න පුළුවන්. හැබැයි 4060 එකත් එක්ක මේ කම්පෙයාර් කරද්දී 3rd gen course තමයි තියෙන්නේ. ඒකේ T-flops ඔයාලට ලබා දෙන්නේ 35යි. again ලොකු අප්ග්‍රේඩ් එකක්. අනිවාර්යයෙන්ම මෙමරි වයිස් ගත්තොත් 8GB DDR7 හරිද? ඒ වගේම 4060 එකත් එක්ක කම්පෙයාර් කරද්දී DDR6 ඒ වගේම 8GB. ඒ වගේම මෙමරි bandwidth එක RTX 4060 එකේ 272GB/s. ඒක තමයි ස්පීඩ් එක. හැබැයි මේ අපේ 5060 කාඩ් එකේ 448GB/s. again දියුණුවීමක්. ඒ වගේම බැලුවොත් TGP එක 115W ඒක 4060. හැබැයි 5060 එකේ 145W. power wise power consumption එක වැඩි වෙලා තියෙනවා මෙතන. and වැදගත්ම දේ මෙතන අපේ Magic එක multiply frame generation කරන එක. multiply frame generation 40 series එකේ ඒ generation එක ඒ technology එක නෑ. මේක අලුත්ම අලුත් මේ කාඩ් එකේ 50 series එකේ විතරයි තියෙන්නේ. වෙන එක කාඩ් එකකවත් මේ ටෙක්නොලොජි එක ඔයාලට ගන්න බෑ. දයාලෝනේ මට තේරෙන ඕගොල්ලන්ගේ ඔළුව දුවන දේ මොකද්ද කියලා. අඩු උඹට ඔච්චර දේවල් කියන්න පුළුවන්. මේක දැන් ගන්නද එපාද මොකද්ද ඔපිනියන් එක මොකද්ද හරියට කියපන්. එහෙම කියලා ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරමු මේක ඇත්තට ගන්නවද ගන්න නැතුව ඉන්නවද? මොකද්ද හේතු ගන්න නැතුව ඉන්න? මොකද්ද ගන්නට හේතු? ඒ සියලුම දේ තමයි එකින් එක ඕගොල්ලන්ට හෙලි කරන්න. ෆස්ට් යාළුවනේ 8GB VRAM එක. ඇත්තටම යාළුවනේ 5060 එකේ 8GB එකක් ඒගොල්ලෝ රිලීස් කරයි කියලා කවුරුවත් හිතුවේ නැහැ. මේක මදි. 8GB කියන එක මදි ෆ්‍රෙන්ඩ්ස්. 12GB හරි මිනිමම් ඕනේ. ඊළඟ සිද්ධිය හොඳට ආගන්න මේක ඔළුවට දාගන්න ආයෙත් ස්කිප් කරන්න එපා. හරිද? ඊළඟ හේතුව අපි ග්‍රැෆික් කාඩ් එක 60 සීරීස් එක තියෙනවානේ. 60 සීරීස් කියන්නේ දැන් 1060, 2060, ඒ වගේම 3060, 4060, 5060 දැන් අපි කතා කරන එක. ඒවා. ඉතින් ඒ වගේ කාඩ්ස් ඒ සීරීස් එකේ top cards තියෙනවානේ. ඒ කියන්නේ 2080 Ti එහෙම නැත්නම් 3090 3060 වෙනුවට 3090 ඒ වගේම 4060 වෙනුවට 4090. ඉතින් ඒ වගේ අදාළ සීරීස් වල high level card එකේ කුඩා cost ප්‍රමාණය තියෙන්නේ. ඒක මේ 60 සීරීස් එකේ 150ක් කිට්ටු වෙන්න හරි තියෙන්න ඕනේ. ඉතින් යාළුවනේ ඒ විදිහට තමයි මේ ලයින් අප් එක කරන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. දන්න යාළුවනේ ඕගලන්ට මේක තේරුන්නේ නැහැ. for example උදාහරණ සමගින් දැන් මම ඕගලන්ට පැහැදිලි කරන්න. අපි ගමු අපේ 20 සීරීස් එක. හරිද? 20 සීරීස් එකේ mid range දැන් අපි කතා කරපු 5060 වගේ 20 සීරීස් එකේ mid range කාඩ් එක තමයි 2060. මේකේ top කාඩ් එක මේක උපරිම කාඩ් එක 2080 Ti. ඉතින් මේ 2080 Ti එකේ තියෙන කුඩා cost තියෙන්නේ 4352ක් තියෙනවානේ. ඒකේ 144ක් විතර කුඩා cost මේ 2060 එකේ තියෙනවා. ඒ වගේම RTX 3060 කාඩ් එක ගමු. ඒකේ top කාඩ් එක තමයි 3090 කාඩ් එක. මේ 3090 එකේ කුඩා cost 10496ක් තියෙනවා. ඒ වගේම මෙයාගේ මල්ලි 3060 mid range කාඩ් එකේ 134ක් විතර කුඩා cost ඒකෙන් මේකේ තියෙනවා. හැබැයි යාළුවනේ 5090 එකත් එක්ක කම්පෙයාර් කරද්දී 5060 එක 117යි කුඩා cost දීලා තියෙන්නේ. ඒ කියන්නේ 5090 එකේ කුඩා cost 117යි 5060 එකේ තියෙන්නේ. ඉතින් යාළුවනේ මේක 5060 වෙනකොට 5050 තමයි දෙන්න ඕනේ. මොකද මට පට්ට ඩිසපොයින්ට්මන්ට් මේ වැඩේට. ඒ වගේම යාළුවනේ මේකේ ප්‍රයිස් එක පැත්තෙන් බැලුවොත් 5060 එක $299යි. ඔෆිෂියල් වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඉතින් අපේ ලංකාවේ සල්ලි වලට ලක්ෂයක් හරියට ලක්ෂයක් වෙනවා. ඒ කියන්නේ 1,07,000යි. ඉතින් ලක්ෂයක් කියමුකෝ. ලක්ෂයට මේක ගන්න පුළුවන්. ලක්ෂයට මේක වර්ත්ද? එමෙක ලෝගෝ ලැබුවොත් මේ ප්‍රයිස් එක ඔයගොල්ලන්ට ලාභය වගේ තමයි තේරෙන්නේ. හැබැයි ඇත්තටම එහෙම නෑ ෆ්‍රෙන්ඩ්ස්. මොකද MSRP කියලා පොඩි සීන් එකක් තියෙනවා. මේකේ 1,07,000ක් කියලා දාලා තිබ්බට අපේ ලංකාවට එද්දී ඔක්කොම අනම්මන ඔක්කොම වෙලා වෙද්දී 1,40,000ක් 1,45,000ක් ඒ ගානට යනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් යාළුවෝ දැන් මේක ගන්නද එපාද?
ඒකනේ ඔයගොල්ලෝ හිතන්නේ. මේක යාළුවනේ තව ටිකක් ඒ කියන්නේ ඒගොල්ලෝ දෙන 1,07,000 ඒ ගානටම ලංකාවේ හම්බුණා නම් worth මේ කාඩ් එක. හරිද? ගන්න පුළුවන්. මොකද යාළුවනේ 1080p ගේමින් ඕගොල්ලෝ දැක්කා පට්ටම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම බිල් ක්වොලිටි එක, ලුක් එක, හීට් වෙන්නේ නැහැ මේක. ඉතින් ඒ වගේ හුඟක් දේවල් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මේක ක්වික් රිවිව් එකක් වගේ. හරිද? ඉස්සරහට අනිවාර්යයෙන්ම මේකේ ගොඩක් ඩීටේල්ස් එකින් එක අත්හදා බලලා ඕගලන්ට ගේනවා. ඉතින් යාළුවනේ අපිව subscribe කරලා ටච් එකේ ඉන්න ඕගලන්ට ගොඩක් රසවත් දේවල් ඉස්සරහට ගේනවා. ඉතින් මේ වීඩියෝ එක කොහමද? ඕගලන් කැමති නම් ලයික් එකක් දාලා ඕගලන්ගේ යාළුවන්ට ෂෙයා කරලා subscribe කරලා ටච් එකේ ඉන්න අපිත් එක්ක එකතු වෙන්න හොඳ ආතල්ලයක් ගමු ඉස්සරහදී. ඉතින් දැනට මම ඕගලන්ගේ සමුගන්නවා. එනකොල්ලෝ අපි ගියා.